සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරානේ අපි කොහොමද ඇන්ගර් එක මැනේජ් කරන්න කියලා. මම අද හිතුවා ඔයගොල්ලොත් එක්ක තවත් අපිට වැදගත් ඉමෝෂන් එකක් පිළිබඳව කතා කරන්න. මේක තමයි අධික සතුට. සතුට කියන්නේ අපි හැමෝම කැමති දෙයක්නේ. හැබැයි ඕනෑම දෙයක් ඕනෑමට වඩා ඕනෑම නෑ කියනවා වගේ සතුට කියන ඉමෝෂන් එක අධික ලෙස දැනෙනවා නම් අපිට ඒක ගැටලුකාරී තත්ත්වයක් විදියට අඳුන ගන්න පුළුවන්. මානසික සෞඛ්‍යයේදී අඳුන්වනවා අධික සතුට දැනෙන එක අපි කියන ඉලේෂන් කියලා. මේක එක්තරා රෝගයක ප්‍රධාන රෝග ලක්ෂණයක් විදියට. ඉතින් මේ රෝගය තමයි බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර්. අපි කියනවා ඒක දිවි ද්‍රවතාවය කියලා. මේ අධික සතුට අපිට දැනෙනවා ඉලේෂන් එකක් විදියට. අපිට මේ මුළු ලෝකෙම අයිති වෙලා වගේ. සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මම මේ ඔෆිස් එක ලොකු තනතුරක් දරනවා, මට විශේෂ හැකියාවක් ලැබෙනවා සහ මේ තත්ත්වය වැඩි විදිහට ගිහිල්ලා අපිට හිතෙනවා දෙවි කෙනෙක්ගේ බලයක් ලැබීමක් උනත් අපිට ලැබෙන්න පුළුවන්. අපි මේක හඳුන්වනවා ග්‍රැන්ඩියෝසිටි කියලා. මම හිතුවා ඔයගොල්ලොත් එක්ක මේ දිවි ද්‍රවතාවයේදී එලිවේටඩ් මූඩ් එක සහිත රෝග ලක්ෂණ එකතු වෙලා ඇති වෙන මැනික් තත්ත්වය පිළිබඳ කතා කරන්න ඕනේ කියලා. එදිනෙදා කතා බහේදී උනත් කෙනෙක් අවශ්‍ය විදිහට වඩා වැඩිපුර කතා කරනවා නම් වෙනදට වඩා ඇක්ටිව් වෙලා නම් කියනනේ මේ නියාද කියලා. මං හිතන්නේ මේ වචනයත් එන්න ඇති කෙනෙක් අතින් මේ රෝගය පිළිබඳ අවබෝධයක් ඇති වෙච්ච හින්දා වෙන්න ඇති. මේ මැනික් තත්ත්වයකදී අපිට අඳුන ගන්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තමයි අධික සතුටක් ලැබෙන එක. මේගොල්ලෝ නිදියන්නේ නැහැ. හරිම උද්‍යෝගිමත්. Tamanට විශේෂ බලයක් සහ විශේෂ හැකියාවක් තියෙනවා කියලා හිතෙනවා. අපි කියන ග්‍රැන්ඩියෝසිටි. ඒ වගේම Tamanට අවශ්‍ය දේ කරන්න අනිත් අය දෙන්නේ නැහනේ. එතකොට පොඩි කේන්තියක් යන. අපි ඒක අඳුනන ඉරිටබිලිටි කියලා. ඒ වගේම සමහර වෙලාවට අපේ සෙක්ෂුවල් ඩ්‍රයිව් එක උනත් ලිබිඩෝ එක වෙනදට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ තත්ත්වය ඇති වෙන වෙලාවල් වලදී මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට වැඩිපුර නැඹුරුතාවයක් දක්වන්න පුළුවන්. රිස්ක් බිහේවියර්ස් උදාහරණයක වේගයෙන් වාහනය එලවන්න හිතෙන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් මේ 3-4ක් බදා ගන්න පුළුවන්. මේ හින්දා අදාළ පුද්ගලයාගේ සෝෂල් ලයිෆ් එකට උනත් නෙගටිව්ලි ඇෆෙක්ට් වෙන්න පුළුවන්. සමහර අයට මේක ට්‍රාන්සියන්ට්ලි දවසක් දෙකක් ගිහිල්ලා ඉබේම හරියන්න පුළුවන්. හැබැයි මේ තත්ත්වය සතියක් දෙකක් පවතිනවා නම් එතකොට අපි දැනගන්න ඕනේ මේ අදාළ පුද්ගලයාට මැනික් එපිසෝඩ් එකක්. මානසික රෝග බොහොමයක් නැවත ඇති වෙනවා. අවුරුදු ගාණක් ડિප්‍රෙෂන් එපිසෝඩ් තිබ්බ කෙනෙක්ට උනත් එක්තරා කාලයකදී මැනික් එපිසෝඩ් එකක් ඇති වෙන්න පුළුවන්. අපි කොහොමද මේ මැනික් එපිසෝඩ් එකක් මැනේජ් කරන්නේ? මේ සඳහා අනිවාර්යයෙන්ම ඖෂධීය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න අවශ්‍යයි. ඖෂධීය ප්‍රතිකාර ලබා ගන්නදී අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න කියලා නියමයක් නැහැ. ඔයාලට හොඳ ෆැමිලි සපෝට් එකක් තියෙනවා නම් බෙහෙත් ටික හරියට බොන්න පුළුවන් නම් ගෙදරදී උනත් නිසි ලෙස ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඖෂධීය ප්‍රතිකාර අපි අඳුන්වනවා මූඩ් ස්ටැබිලයිසර්ස් කියලා. ඒ මූඩ් ස්ටැබිලයිසර්ස් ගන්න අතරෙම ලයිෆ් ස්ටයිල් එකේ චේන්ජස් ටිකක් අපිට කරන්න වෙනවා. ප්‍රධානම දේ තමයි හොඳ නිින්දක් සඳහා අපි උපකාර කර යුතුයි. හොඳ ආහාර රටාවක් මේන්ටේන් කරගන්න ඕනේ. මේ රෝගීන්ට විශේෂයෙන් නිදිමරාගෙන කරන රස්සාවල්, ඒ කියන්නේ අපි සිකියුරිටි ජොබ්ස් සහ ෆෝසස් වල ජොබ්ස් වලදී නිදිමරන රැකියාවලට යොදෙන්න එපා කියලා. මොකද අනිත් එක අපි දෙන ඖෂධ වලිනුත් පොඩි නිදිමතක් ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය සේවය අපිට පුළුවන් මෙඩිකල් එකක් ඉදිරිපත් කරන්න ඔයාට රාත්‍රී සේවය වෙනුවට දිවා සේවය සඳහා සුදුසුයි කියලා. ඇත්ත වශයෙන්ම රෝගයට තියෙන බයටත් වඩා රෝගයේ ප්‍රතිකාර සහ සම්බන්ධව තියෙන දුර්මත සහ සමාජයෙන් කොන් වෙයි, රස්සාව නැති වෙයි කියලා අනවශ්‍ය බිය හින්දා, ස්ටිග්මා එක හින්දා ප්‍රතිකාර සඳහා යෙදීම පොඩ්ඩක් ඈලිමෑලි වෙනවා. ඒ නිසි කාලෙට නිසි පරිදින් ඒ ඖෂධීය ප්‍රතිකාර කන්ටිනියු කරොත් ඔයාලට ඉතාම හොඳ ප්‍රොග්නෝසිස් එකක් දකින්න පුළුවන් රෝගී තත්ත්වයක් තමයි මේ බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර්. ඉතින් මම මේ කරුණු වලින් මම හිතනවා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති මේ මැනික් එපිසෝඩ් එකක් කියන්නේ මොකද්ද? අපි මේ වගේ අවස්ථාවකදී මොකද කළ යුත්තේ කියලා. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ මානසික සෞඛ්‍ය පිළිබඳ අලුත් ටොපික් එකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙ මම අදට නවතිනවා. ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.